අයිබෝවන් හැමෝටම ඇහනව නේද? අද චූට්ටක් මේ පොඩි ටයිම් ටේබල් වල පොඩි ගැටලුවක් ඇවිල්ලා මේ ටයිම් එක පොඩ්ඩක් වැරදීමක් වෙලා චූට්ටක් පහු වුණා. රයිට් කමන්නේ අපි අද එතකොට අන්න දෙවෙනි වාරයේ සඳහා මම හැමෝම ආදරයෙන් පිළිගන්නවා පන්තියට. මම හිතන්නේ දැන් ගොඩක් අයගේ වාර විභාගේ ඉවරයි. තව සමහර ස්කෝල්වල නම් තව තියෙනවා ඉස්සරහට කරන්න. එතකොට අපි ඔන්න අද ඉඳලා අපේ දෙවෙනි වාරයේ පාඩම් ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ අතරේ ඔයාලට අපේ විස්ටම් ආයතනයේ විසින් අර පළවෙනි වාරේ වගේම ටියුට් එකකුත් මේ වාරෙදිත් ඔයාලට ලැබෙන්න සලස්වනවා. අපි එතකම් සාමාන්‍ය විදිහට නෝට් එකත් එක්ක ඉස්සරහට යනවා. රයිට්? අද දැන් පොඩ්ඩක් වෙලා පරක් වෙලා ඉන්න හින්දා අපි ටක් ගාලා බලමු පොඩි අපිට දෙවෙනි වාරේ පළවෙනි පාඩම හත්වෙනි පාඩම තමයි සාකච්ඡා කරන්න දෙන්නේ. බොහොම පුංචි පාඩමක්. අපි මේ තීන කාලය ඇතුළත බලමු ඒක ඉවර කරගන්න. බොහොම සරල පොඩි පාඩමක් තමයි අපිට අද කතා කරන්න තියෙන. අද දවසේම අපිට ඉවර කරගන්නත් පුළුවන්. ඒ අතරේ මොන හරි ඔයගොල්ලෝගේ ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙන ඕන එකක් කතා කරලා අහන්න. අපි ඒවත් සාකච්ඡා කරමු. රයිට්? හරි. මම ඉස්සල්ලාම ෂෙයා කරගන්නම් අලුතෙන් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපිට සාමාන්‍යයෙන් පොඩි පොතක් ඇති පිටු 120 වගේ සාමාන්‍ය තනකොළ පොතක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත් තුලා වසර සඳහා අපි වාර අවසානයේදී මේ ගිය වාරේ වගේම පේපර් සාකච්ඡා කරනවා පාස් පේපර් සහ විස්ටම් ආයතනයෙන් උත් ආරට විභාගයක් පවත්වනවා සහ දැන් ඊළඟට අපි අන්තිමේට වෙන්නේ O level වලට නිසා අපි සිලබස් එක කවර් කරයින් පසුව අනිවාර්යෙන් O level pass paper සාකච්ඡා කිරීමත් අපි සිද්ධ කරනවා. right? හරි. එතකොට මොන හරි ගැටලු උත්තරතුරු තියෙනවා නම් දැනගන්න හරි ඒකේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න. පන්ති වෙලාවේ කිසි ගැටලුවක් නැහැ. right. අපි එතකොට 7 වෙනි පාඩම අපි පළවෙනි වාරයේ සඳහා පාඩම් 6ක් ඉවර කරා. අපි අද 7 වෙනි පාඩම තමයි සාකච්ඡා කරන්නේ. ඉරියව් සම්බන්ධව අපි පහුගිය වසරවල් වලදී ඉරියව් සම්බන්ධව පාඩම් කීපයකදීම ඉගෙනගෙන තිනවා. right? එතකොට මේ පාඩමෙත් අපි ඒ ආකාරයෙන්ම ඒ කරුණුම තමයි පොඩ්ඩක් අපි ඊට වඩා චුට්ටක් එහාට ගිහිලා ඉරියව් සම්බන්ධව කතා බහ කරනවා. බොහොම පුංචි පාඩමක් මම ඉස්සෙල්ලා ෂෙයා කරන්නම් ඔයාලට මාතෘකාව. right. මෙන්න මේක තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. අපි මාතෘකාව ඉස්සර ලියාගමු ළමයි. නිවැරදි ඉරියව්වෙන් උපකරණ හසුරවමු. නිවැරදි ඉරියව්වෙන් උපකරණ හසුරවමු. ඉස්සලා අපි මාතෘකාව ලියාගමු. right. මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න. හරිද ළමයි මාතෘකාව ලියාගත්තද? ලියවද මාතෘකාව? හරිනේ? right. okay. එතකොට අපි නිවැරදි ඉරියව්වක්. දැන් අපි මේ පාඩමේ ඇත්තටම මේ ඉරියව් සම්බන්ධව බොහොම පොඩි කොටස් කීපයක් තියෙනවා. නමුත් අපි පහුගිය අවසරවල වලදී ඉරියව් සම්බන්ධව ගොඩක් කරුණු ඉගෙන ගත්තා. දැන් O level වලට ඕගොල්ලෝ පාඩම් කරද්දී මේ 11 වසරේ එක විතරක් හෝ 10 වසරේ හෝ 11 වසරේ විතරක් පාඩම් දෙක අරන් ඒක විතරක් පාඩම් කරලා හරියන්නේ නැහැ. හැබැයි එහෙම කියලා දැන් අපිට 6 ඉඳන් තියෙන ඔක්කොම පාඩම් කරන්නත් බැහැ. සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ. right? එතකොට නමුත් 6 වසරේ ඉඳලම එන්න පුළුවන්. දැන් O level paper එක අරන් බැලුවොත් ඒකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ 6 වසරේ පළවෙනි පාඩම. 6 වසරේ පළවෙනි පාඩම. right? එතකොට අපි පාස් පේපර්ස් මගින් තමයි ඔයාලට ඒ පහුගිය වසරවල වලින් මොන වගේ ඒවා දෙන්න පුළුවන් කියන එක ගැන අයිඩියා එකක් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ අපි පහුගිය ප්‍රශ්න පත්‍ර කරනකොට අපි ඒක වාර අවසානයේදී සහ අවුරුද්ද අවසානයේදී
සාකච්ඡා කරමු. මොන මොන වගේවද අපි මේ පහුගිය දේවල් වලින් මතක තියාගන්න ඕනේ කියලා. right? එතකොට දැන් මේ ඉරියව් සම්බන්ධව ගත්තොත් අපි මේ පාඩමේදී ඉරියව් වලත් අපි ඉරියව්වක් කියන එක හඳුනාගත්ත ඉස්සෙල්ලාම අපේ එදිනෙදා ජීවිතයේදී හරි එදිනෙදා ජීවිතයේදී විවිධ අවස්ථාවන් වලදී දැන් මම ඉඳගෙන බණක් අහනවා කියලා හිතන්න. ඒ එක අවස්ථාවක්. නැත්තම් විවිධ අපේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. දුවනවා, පනිනවා, සෙල්ලම් කරනවා, බඩුවක් එහාට මෙහාට අදිනවා, සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. හරි ඒ වගේ අපේ එදිනෙදා ජීවිතයේදී විවිධ ක්‍රියාකාරකම් සහ අවස්ථාවන් වලදී අපේ ශරීරය පවත්වා ගත යුතු නිවැරදි ආකාරය. හරි අපි ශරීරය පවත්වා ගන්න ඕනේ, අපි ශරීරය තියා ගන්න ඕනේ නිවැරදි ක්‍රමයට තමයි අපි මේ නිවැරදි ඉරියව්වක් විදිහට හඳුන්වා ගන්න. ඔන්න ඔය නිර්වචන එහෙමත් ඉතා වැදගත් ඔලෙවල් වලට පේපර් එකෙත් අහනවා. right? එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී සහ ක්‍රියාකාරකම් වලදී අපේ ශරීරය පවත්වා ගත යුතු නිවැරදි ආකාරය අපි නිවැරදි ඉරියව්වක් විදිහට සලකනවා. right? එතකොට අපි මේකත් අපි 10 වසරේ එහෙමත් කතා කරා ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මතකද? ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා මතකද? තමයි ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. බලන්න කියන්න බෑන් මතක නම්. ඉතින් මේක ගොඩක් වසරවල් වල ඉගෙනගෙන තියෙනවා. මොනවාද ඉරියව් වල ප්‍රධාන කොටස් දෙක? වර්ග දෙකක් අපි කතා කරා ඉරියව්. ස්ථිතික ඉරියව්, ගතික ඉරියව්. හරි. right? අපි ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ස්ථිතික ඉරියව් සහ ගතික ඉරියව්. right? ස්ථිතික ඉරියව් සහ ගතික ඉරියව් විදිහට කොටස් දෙකකට බෙදුවා. අපි ස්ථිතික ඉරියව් කියලා කියන්නේ අපි චලනය වෙන්නේ නැති ඉරියව්වක්. අපි යම්කිසි අවස්ථාවක අපි ශරීරය දැන් ඉඳගෙන ඉන්නවා කියන එක අපි ඉන්නකොට පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා, අතපය උස්සනවා වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි ඉන්න තැන වෙනස් කරන්නේ හෝ විශේෂ චලනයක් දක්වන්නේ නැහැ. ඉඳගෙන ඉන්නවා කියන එක ස්ථිතික ඉරියව්ව. නිදාගෙන ඉන්නවා කියන එක ස්ථිතික ඉරියව්ව. right? සීරුවෙන් ඉන්නවා කියන එක නැත්තම් හිටගෙන ඉඳීම කියන එක ස්ථිතික ඉරියව්වක්. එක තැන ඉන්න එක. එක තැන ඉන්න එකම නෙමෙයි. අපි ශරීරයේ චලනය වීමක් නැහැ කියන අදහස ගන්නවා. ගතික ඉරියව් කියලා කියනවා අපි ශරීරයේ චලනය වෙන ඉරියව්. අපි ඇවිදගෙන යනවා. හරි අන්න ගතික ඉරියව්ව. දුවනවා, පනිනවා, මොකක් හරි දෙයක් විසි කරනවා. right? මෙන්න මේවා අපි ගතික ඉරියව් විදිහට හඳුනා ගන්න. ඔන්න ඔය වර්ග දෙක චුට්ටක් හොඳට ඔළුවේ දාගන්න. කෙටි ප්‍රශ්න වලට එහෙම එන්න පුළුවන්. ඉරියව් කීපයක් දීලා ඒවා ගතිකද ස්ථිතිකද ඔන්න ඔය වර්ග දෙක අතරේ හඳුනා ගන්න අපිට ප්‍රශ්න එන්න පුළුවන්. right? එතකොට මේ පාඩමේදී අපි කතා කරන්නේ අපේ එදිනදා ජීවිතයේදී අපි හැමෝම වගේ කරන සාමාන්‍ය ක්‍රියාකාරකම් ප්‍රධාන ක්‍රියාකාරකම් කීපයක් ගැන තමයි. ඒ ක්‍රියාකාරකම් වලදී කොහොමද නිවැරදි ඉරියව් පවත්වාගෙන යන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී කතා කරන උපකරණයක් තල්ලු කරනවා, උපකරණයක් අදිනවා. දැන් වාහනයක් එහෙම නැතුණා මොකද කරන්නේ? අපි තල්ලු කරනවා. හරි? ඊට ඒ වගේම අදින එකක් වෙන්න පුළුවන්. හරි? තල්ලු කිරීම සහ ඇදීම. සහ අපි යම්කිසි වස්තුවක් බිම තියෙන වස්තුවක් ඉහළට ඔසවන්න අපි අත් දෙකෙන් අරගෙන ඉහළේ තියෙන පහළ තියෙන වස්තුවක් ඉහළට ඔසවන්න හෝ ඉහළ තියෙන වස්තුවක් පහළට තියනවා. ඔන්න ඔය ක්‍රියාකාරකම් හතර ගැන තමයි තල්ලු කිරීම, ඇදීම, බිම තියෙන එකක් උඩට උස්සන එක, උඩ තියෙන එකක් පහළට තියෙන. right? ඔන්න ඔය ඉරියව් හතරේදී අපේ ශාරීරිය පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. බොහොම සරල කරුණු ටිකක් තමයි මේකෙදී අපිට කතා කරන්න තියෙන්නේ. right? හරි. අපි ඉස්සල්ලාම බලමු උපකරණයක් තල්ලු කිරීම පිළිබඳව. right? උපකරණයක් තල්ලු කිරීම පිළිබඳව. right? අපි හිතමු ඔන්න මොකක් හරි පෙට්ටියක් වගේ එකක් තියෙනවා කියලා. හරි? පෙට්ටියක් තියෙනවා. දැන් අපිට මේක ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. ළමයි බෝඩ් එක පැහැදිලිව පේනවද? මේ අඳින ලයින්ස් පේනව නේද පැහැදිලිව? මේ නැත්තම් කියන්නේ හරි.
එතකොට අපි හිතමු ඔන්න මේ විදිහට ඔන්න තල්ලු කිරීම අපි සිද්ධ කරනවා. රයිට් අපි නිකන් හිතමු ඔය විදිහට තල්ලු කරනවා කියලා. දැන් මේකේදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දේවල් තමයි මෙන්න මේ උපකරණයක් තල්ලු කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු. ඔන්න ඕක තමයි එන්නේ ප්‍රශ්නයක් විදිහට එනවා නම් එන්නේ. උපකරණයක් තල්ලු කරනකොට මොන මොන කරුණු නැත්තම් කරුණු ටික දීලා ඒ වගේ හරි වැරදි මොනවද හරි මොනවද වැරදි කියලා තෝරන්න. ආන් ඒ වගේම හරි මේ උපකරණයක් තල්ලු කරද්දී ඕව අදිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක තමයි අපි මේකෙදී කතා කරන්න ඕනේ. රයිට්? එතකොට විශේෂයෙන් තල්ලු කරන්නේ මේ උපකරණයක් තල්ලු කරනවා අදිනවා උස්සනවා උඩ තියෙන එක බිමින් තියෙන ඔන්න ඔය මොන ක්‍රියාව වුණත් ඒ හැම එකටම පොදු කරුණු කීපයකුත් තියෙනවා. පොදු එකක් තමයි අපි මොකක් හරි බර උපකරණයක් හසුරවන්න නම් අනිවාර්යෙන් අත් දෙකම පාවිච්චි කිරීම ඉතා වැදගත්. මොකද දැන් එක අතක් භාවිතා කරොත් අපිට ඒ අතෙන් තමයි අපි හිතන මොකක් හරි උස්සන්න කියලා. ඒ අතට තමයි සම්පූර්ණ මේ වස්තුවේ බර ඇදෙන්නේ. සමහරවිට ඒ අතට දරා ගන්න බැරි බරක් වෙන්නත් පුළුවන්. අත් දෙකම භාවිතා කරොත් මොකද වෙන්නේ? වස්තුවේ බර දෙකට බෙදිලා අත් දෙකට සමානව යොමු වෙනවා. එතකොට භාගේ තමයි එක අතකින් උස්සන්න තියෙන්නේ. හරි? එතකොට වැඩෙත් පහසු වෙනවා අපිට වෙන්න හානියක් නැති වෙනවා. රයිට්? නැත්තම් බර වැඩි වෙන්න පුළුවන්. තල්ලු කරනකොටත් එහෙමයි, අදිනකොටත් එහෙමයි. අපි අත් දෙකම පාවිච්චි කිරීම ඉතා වැදගත්. අනිත් එක තමයි කඳ කොටස අපි ඍජුව තියාගන්න ඕනේ. මේ විදිහට අපි කඳ මෙහෙම නමලා තිබ්බොත් එහෙම ඒක වැරදි. රයිට්? කඳ ඍජුව තියෙන්න ඕනේ. රයිට්? අපේ කඳ කොටස සහ අපේ පාද ඍජුව තියෙන එක ඉතා වැදගත්. සහ අපි පාද ගත්තොත් එහෙම එක් පාදයක් ඉදිරියෙනුත් තවත් පාදයක් පිටුපසිනුත් තියෙන එක ඉතාම වැදගත්. එක් පාදයක් ඉදිරියෙනුත් සාමාන්‍යයෙන් අපි කියනවා පාද දෙක උරහිස් පළලට අපේ උරහිසේ පළලට සමාන දුරකින් අපි පාද දෙක තියාගන්න එක ඉතාම වැදගත්. ඇයි? එහෙම තියාගත්තොත් තමයි එකක් අපේ සමබරතාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ඇයි? අපි දැන් හිතන්නකො මෙහෙම හිටියොත් දැන් තල්ලු කරන උපකරණය තියෙනවා. අර මයිකල් ජැක්සන් වගේ මෙහෙම ඉන්නවා. කකුල් දෙකම ළඟ තියාගෙන මෙහෙම. මොකද වෙන්නේ මේක තල්ලු කරද්දී මේ උපකරණය ඉස්සරහට ගියපු ගමන් අපේ සමබරතාවය බිඳෙනවා. අපි බිඳිනවා. රයිට්? කකුල් දෙකම එක ළඟ තියාගෙන අපි තල්ලු කරොත් එහෙම ඉන්නකම් හොඳයි. උපකරණය යන්න ගත්තට පස්සේ අපි බිඳිනවා. හරි? මේක නිසා මේ සමබරතාවය තියාගන්න අපි එක් පාදයක් ඉදිරියෙනොත් එක් පාදයක් පිටුපසිනොත් තියාගන්න එක ඉතාම වැදගත්. අත් දෙකම පාවිච්චි කරන්න ඕනේ. කඳ ඍජුව තියාගන්න ඕනේ. එක් පාදයක් ඉදිරියෙනොත් අනෙක් පාදයේ පිටුපසිනොත් උරහිස් පල්ලට සමාන දුරකින් වගේ අපි අනිත් එක තමයි අපි අර ඉගෙන ගත්තේ අපි මේ 10 වසරේදී ජීව යාන්ත්‍ර මූලධර්මවල සමබරතාවය පවත්වා ගන්න ආධාරක පතුල විශාල වෙනවා මේ ආධාරක පතුල විශාල වෙනවා. මෙතන ආධාරක පතුල ඉතා පුංචි. රයිට්? අන්න ඒකත් අපේ සමබරතාවයට වැදගත් වෙනවා. රයිට්? එතකොට මේක අදාළ වෙනවා අපි වාහනයක් තල්ලු කරද්දී වුණත් රයිට්? වෙනත් පෙට්ටියක් අර මොකක් හරි තල්ලු කරනවා වෙන්න පුළුවන් නේද? ඇරෙන්නේ දොරක් කිර වෙලා තියෙන දොරක් තල්ලු කරනවා වෙන්න පුළුවන්. මොනෑම ආකාරයකින් අපි යම්කිසි තල්ලු කිරීමක් කරනවා නම් ඔන්න ඔය කරුණු ටික අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රයිට්? එතකොට අනිත් එක තමයි පාද වලින් තමයි අපි මේ තල්ලු කරන්න අවශ්‍ය බලය යොදාගන්නේ, ලබාගන්නේ මෙන්න මේ පාද මගින් පොළව පිටුපසට තල්ලු කරනවා. පාද මගින් පොළව පිටුපසට තල්ලු කරනවා. පොළව යන්නේ නැහැ. ආන්ගේ බලය තමයි අපි මේ වස්තුව මත යොදවා ගන්න. ඒකින්ද ඒ ඉරියව්ව අපි නිවැරදිව ආකාරයෙන් පවත්වා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. රයිට්? එතකොට මෙන්න මේක හිස හඳ සහ මේ පාද කොටස අනේ සරල රේඛාවක අර ඉදිරියෙන් තියෙන පාදේ ගැටලුවක් නැහැ. සරල රේඛාවක පිහිටීම අපිට මෙතනදී වැදගත් වෙනවා. රයිට්? අපි ඔහොමම බලමු උපකරණයක් අදිනකොට. මොකද උපකරණයක් අදිනකොටත් ওই ටිකම තමයි. රයිට්? උපකරණයක් අදිනකොට. රයිට්? උපකරණයක් අපි අදිනකොට මම මෙතනම මේකේ මන්දින්නම්. හරි? අපි තමන්ම ආකාර වෙච්චයක් කරනවා තියෙනවා. රයිට්?
අපි හිතමු මේකට ලණුවක් දාලා වගේ අපි අදිමු. හරි. අන්න ලණුවක් වගේ දාලා තියනවා විදිහට අන්න මේ උපකරණ. හරි. අන්න අපි මෙහාට ඇදීමක් සිද්ධ කරනවා. එතකොටත් ඔන්න ඔයාලට පේනවා අර කරුණු ටිකම තමයි මේ කඳ හිස කඳ සහ මේ පාදයේ කොටස තනි සරල රේඛාවක් පිටනවා. පාද පුරයි ස්පල්ලට වගේ ඇතින් ඉස්සරහින් තව මදක් මේක මදක් පිටිපස්සෙන් තියාගෙන ඉන්නවා. මෙතනදී අත් දෙකම අපි පාවිච්චි කරනවා. right? මෙතනදිත් අපි අත් දෙකම අර විදිහටම තමයි. අරගෙන අනිත් පැත්ත තමයි උපකරණයක් ඇදීමේදීත් අපි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. right? හරි. ඔන්න අපි දැන් පාඩමේ භාගයක් ඉවරයි එතකොට. හරි? තල්ලු කිරීම සහ ඇදීම. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ සහ මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද ඒ ටික? තේරුණාද? හ්ම්. මේ දෙක දැන් පැහැදිලිද කරුණු ටික? තේරුණාද ළමයි? හ්ම්. පැහැදිලිද? නැත්තම් කියන්න. මොන හරි අපැහැදිලි නම් කියන්න. right? නැවත කියලා දෙන්න. ඇතුළන්නේ. right? හරි. ඔන්න ඔය සරල කරුණු ටික විතරයි ඔයගොල්ලෝ මේ සම්බන්ධව මතක තියාගන්න අවශ්‍ය වන්නේ. right. හරි. අපි මෙන්න මේ ටික ටක් ගාලා ලියාගනිමු. අපිට 6:00 වෙනකම් ටයිම් තියෙන්නේ. right. අපි බලමු. මේ ටික අපි ලියාගමු. අපිට අන්තිමේට වෙලා මදි වුණොත් නෝට් එක ලියාගන්න. මම නෝට් එක ගෲප් එකට ඔයාලට එවන්නම්. පොඩි නෝට් එකක් තියෙනවා. right. ඒක කම්ප්ලීට් කරන් එන්න ඊළඟ සතියේනකොට එතකොට අපි අද පාඩම ඉවර කරගන්න පුළුවන්. මේ පාඩම. right. මෙන්න මේ ටික අපි ලියාගමු. දැන් මේකේ මම අර ඇතුළත් කරේ නෑ නෝට් එකේ මේ ඉරියව්වක් කියන්නේ මොනවද? ඒවා දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි ඉගෙන ගන්න නිසා ඈ. නමුත් ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අවශ්‍ය නම් පොඩි රූප සටහනක් ඇඳගත්තොත් මේ මං ඇඳා වගේ අර ලයින් ඩයග්‍රෑම් එකක් වගේ පොඩ්ඩක් ඇඳගත්තත් කමන්නේ. ලොකු වෙලාවක් ගන්න තු බලන්න ඉක්මනින් ලියා ගන්න. ලියන අතර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ A level වලට සූදානම් වෙන නිසා කාලය අපතේ අරගන්න එපා. මොනවාම ඔය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දැම්ම ඒවා ක්ලියර් කරගෙන ඉස්සරහට යන්න තව විෂයන් තව ගොඩක් තියෙනවා වලට පාඩම් කරන්න. මේකේ තව පාඩම් ගොඩක් තියෙනවා. right? ඒක නිසා ඒ මොහොතේම මොන හරි නොතේරෙන කොටසක් තියෙනවා නම් ඒක අහලා දෙතුන් පාරක් හරි කමන්නේ අහලා පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න. මේකෙන් අනිත් ප්‍රශ්න එන්න පුළුවන් විදිය තමයි පුතේ මේ ඔය රූප සටහනක් දීලා මේකෙන් මොන ඉරියව්වද හරි මොන ඉරියව්වද වැරදි වගේ එකක් අහන්න පුළුවන්.
right. ඉවරද ළමයි? තව ලියනවද? හරි නේද? තව ලියනවද කවුරු හරි? මේකේ තල්ලු කිරීම මේක ඇදීම කොටසත් අපිට ලියන්න තියෙනවා. ඉවරයි නේද? right? හරි. මෙන්න මේ කොටසත් අපි ලියන්න ඕනේ. අපි ඒක මම ඊළඟ කොටස මේ ඉහළට එසවීම සහ පහළට එසවීම කතා කරලා මම ලියන්න දෙන්නම්. එතකොට අපි වෙලාව අනුව බලමු. අද වුණත් තව පොඩ්ඩයි තියෙන්නේ. ඔය පිටුවේ තව ටික කෑල්ලයි තියෙන්නේ. හරි. මොකද මම නෝට් එක දාන්නම් ගෲප් එකට පාරට ලියා ගන්න. right? හරි. එතකොට ඔන්න දැන් අපි තල්ලු කිරීමයි ඇදීමයි කතා කරා. දැන් කතා කරන්න යන්නේ බරක් ඉහළට එසවීම සහ ඉහළ තියෙන බරක් පහළට එසවීම ගැන. right? ඒකෙත් අර මේ විදිහටම තමයි ඉහළට එසවුවත් පහළට එසවුවත් එකම කරුණු ටික තමයි තියෙන්නේ. හරි? ඒකට වෙන වෙනම ආය පාඩම් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඉහළට සමන කොටයි පහළට තියෙන කොටයි වස්තුවක් එකම කරුණු ටික තමයි අපිට සැලකිලිමත් වෙන්න තියෙන්නේ. හරි? අපි right. දැන් අපි නිකන් බලමු මේක කරුණු ටික බලන්න අපි මේ පහළ තියෙන වස්තුවක් ඉහළට එසවීම කියන කාරණය බලමු. right? පහළ තියෙන බිම තියෙන වස්තුවක් ඉහළට එසවීම. right? මේකෙත් පළවෙනිම කාරණය තමයි එසවීමේදී හෝ පහළට තියෙනකොට අත් දෙකම භාවිතා කරන්න අවශ්‍යයි. right? අත් දෙකම භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක අතක් භාවිතා කරොත් ඒ සම්පූර්ණ බර අපේ එක අතකින් දරා ගන්න වෙනවා. සමහරවිට ඒකෙන් අපේ සංදි අපේ මේ මාංශ පේශී වෙන්න පුළුවන්. right? අපේ පේශී පටක වෙන්න පුළුවන්, කන්දරා වෙන්න පුළුවන්, හානි වලටපත් වෙන්න පුළුවන්. අපි වරොත්තු නොදෙන බරක් හසුරවන්න ගියොත් ඒ විදිහට. right? එහෙනම් ප්‍රධානම දේ තමයි අත් දෙකම භාවිතා කරන එක. සහ මේකෙත් අපි හිට ගන්නකොට මේක නම් දැන් කකුලක් ඉස්සරහින් පස්සෙන් තියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි හරහට අපේ පාද මදක් ඈතින් තියාගන්න එක හොඳයි. ඒ කියන්නේ අපේ උරහිස් පල්ලට වගේ. මොකද ආධාරක පතුල විශාල වුණාම අපේ සමබරතාවය වැඩි වෙනවා. අවශ්‍ය නම් ඉස්සරහින් පස්සෙන් තියාගත්තත් ගැටලුවක් නැහැ. යම් කිසි දුරකින් උරහිස් පල්ලට වගේ පාද ඈතින් තබා ගන්න එක ඉතා වැදගත්. ඊට පස්සේ අපි දැන් මේ බිම තියෙන එකක් ගන්න පාත් වෙනවනේ. පාත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම පාත් වුණොත් අපි වැරදි. මම මෙතනින් අදින්න එක. හරි. කකුල් දෙක නමන්න නැතුව කකුල් දෙක කෙලින් තියලා අපි කොන්ද නමලා පාත් වෙනවා. හරි. කකුල් දෙක නමන්න නැතුව කොන්ද නමලා අපි ගොඩක් වෙලාට ඇත්තටම ඕක කරන්න ගිහුවම මොකක් කරේ උසන්න ගිහුවම කොහොම තමයි කරන්නේ කම්මැලිකම නේ. හරි. එතකොට මේක වැරදි ක්‍රමයක්. මේක සම්පූර්ණම වැරදි ක්‍රමයක්. කොඳුරට පෙරේට ඉතා හානිදායක ක්‍රමයක්. අපි කොහොමද එතකොට මේක පාත් වෙන්නේ මේක ගන්න? කොන්ද නමන්න නැතුව ඍජුව තියාගෙන අපි දණහිස් කොන්ද ඍජුව තියාගෙන අපි දණහිස් මගින් තමයි බිමට පාත් වීම සිද්ධ කරන්න ඕනේ. right? අපි දණහිස් දෙකෙන් පාත් වෙලා තමයි වස්තුව ගන්න මොකක් හරි තියෙන භාණ්ඩය ගන්න බර ගන්න බිමට නැමෙන්න අවශ්‍ය වෙන්නේ. කොන්ද සහ හිස ඍජුව අපි තියාගන්න අවශ්‍යයි. අනෙක් මෙතනදී තියෙන ප්‍රධානම කාරණේ මේ දැන් කියන ඔක්කොම පොදුයි ඈ. උඩින් එකක් කරන් මෙමින් තිබ්බත් බිම එකක් කරන් උඩින් තිබ්බත් පොදු. right? අනෙක් ප්‍රධානම කාර්යය තමයි අපි පුළුවන් තරම් අපි ඔසවන වස්තුව ශරීරයට ළඟින් තියාගන්න එක. හරි? පුළුවන් තරම් අපි ඔසවන වස්තුව ශරීරයට ළඟින් මේක විද්‍යාත්මක කාරණයක් ඇත්තට. ඔයගොල්ලෝ දැන් ඔය භෞතික විද්‍යාවෙම ඉගෙන ගන්නවා නම් සාමාන්‍යයෙන් මොකක් හරි ලක්ෂයක් වටා බලයක් නිකුත් වෙනවා නම් හරි පොයින්ට් එකකින් ඉඳලා යම් කිසි දුරකින් බලයක් නිකුත් වෙනවා නම් අර සීසෝ එකේ වගේ ඒ දුර වැඩි වෙන්න අර බලය වැඩි වෙනවා නෙමෙයි අතර වෙන්නේ බලයෙන් නිපද වෙන දැනීම වැඩි වෙනවා. හරි? ඒ කියන්නේ මෙන්න මේ වගේ. අපි ඔයගොල්ලෝ දැන් දැකලා ඇතිනේ ඔයගොල්ලෝ අත්දැකීමේදී ඕන තරම් වාහනයක ටයර් එකක් ගිහපුවාම අපි මොකද කරන්නේ? අර ඇන ටික ගලවන්න ඉබේ. ඇන ටික ගලවන්න තියෙනවා. අර වීල් බ්‍රෂ් එකකින් කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයට දැන් මෙතන තියෙනවා ඇනේ දාන මේක. මේක ඇනේට තියලා මේ අයිනෙන් අල්ලලා කරකවනවා. හරි? ඕක දෙවිදිහම නම් ටිකක් තියනවා කියලා හිතන්නකො.
මේ ඇනේට මේක තියලා මෙතනින් පල්ලයට තද කරන්න ඕ පුරුදු කරන්න නම් අනිත් පැත්තට නෑ මේ පැත්තට කියලා ගමු නිකන්. බැරි වෙලාවක් දැන් ඇනේ හිර වෙලා නම් අපි මොකද කරන්නේ? කියන්න බලන්න. දැන් ඇනේ එහෙම කරාට ගැලවෙන්නේ නැහැ තදයි. මොකද කරන්නේ? හ්ම් ඕන තරම් දැකලා ඉතින් ඔයගොල්ලෝ ඒ ටයර් මාරු කරනකොට එහෙම ආ මොකද කරන්න ඕනේ? හ්ම් දැන් ඇනේ මේ කෑල්ල දාලා තද කරාට හෙල්ලෙන්නේවත් නැහැ. ඇනේ මලකට කාලා හරි හිර වෙලා හරි මොකක් හරි වෙලා. දැන් මොකද කරන්නේ ඊළඟට? දැකලා තියෙනවද? හ්ම් අදහස් නැද්ද කාටවත්? ඔයගොල්ලන්ට දැකලා නැද්ද? මේක හරියන්නේ නැත්නම් මේකට බඳිනවා පොඩි තව යකඩ බටයක් වගේ එකක් මම. හරි මේකට බස්සනවා. හරි? හරි යකඩ බටයක් හරි අරකට බස්සලා මෙන්න මේ කොනෙන් ආයේ උඩ නැගලා හරි අර දැකලා තියෙනවනේ උඩ මේක උඩ නැගලා හරි බලය යොදනවා. අන්න මොකද කරන්නේ? මේ ලක්ෂයේ ඉඳලා තියෙන දුර වැඩි කර ගන්නවා. හරි? දුර වැඩි වෙනකොට මේ ලක්ෂය මත යෙදෙන බලය වැඩි. හරි? බලය වැඩි වෙනවා ඉන්නේ. හරි? එතකොට අන්න අපිට ඇනේ ගලව ගන්න පුළුවන්. එතකොට මෙතනදී ඒක අපිට අනිත් පැත්තට බලපාන. අපි ඕගොල්ලෝ ලෝක කරලා බලන්නත් පුළුවන් යම් මොකක් හරි වතුර බෝතලයක් හරි මොකක් හරි ටිකක් බර නෑ. සාමාන්‍ය පොඩ්ඩක් දැන් කිලෝ එකක් විතර බර ග්‍රෑම් 500ක් කිලෝ එකක් විතර බර වස්තුවක් කරන් අතට අරගෙන මෙන්න මෙහෙම ඇඟෙන් අපි ඈතට තියාගත්තොත් එහෙම හරි ටිකක් වෙලා යනකොට මේ ඔක්කොම රිදෙන්න ගන්නවා. අමාරු. හරි වැඩි හොඳ නේ විනාඩියක් තියන් ගියත් විනාඩියක් තියන් ඉඳන් අමාරු. ඈත. ඒ වස්තුවම අපි ඒ බරම ඇඟ ළඟට ගත්තොත් එහෙම අපිට ඕක ටිකක් සෑහෙන වෙලාවක් අමාරුවක් නැතුව තියන් ඉන්න පුළුවන්. ඕගොල්ලෝ නම් ගෙදරදී කරලා බලන්න. හරි? මොකක් හරි බර දෙයක් අරන් මෙහෙම තියාගෙන ඉඳලා බලන්න ඉස්සෙල්ලාම කොච්චර වෙලා අපිට අමාරුවක් නැතුව පුළුවන්ද? ඒකම ළඟට අරන් බලන්න. හරි? අන්න ළඟට එනකොට අපිට මේ අතට දැනෙන බර අඩු වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ඔසවනකොට සහ මොන හරි කියනකොට පුළුවන් තරම් ශරීරයට ආසන්නව ඒ අපි උස්සන බර තියාගන්න එක ඉතා වැදගත්. අපේ මාංශ පේශී වලට දැනෙන පීඩනය සහ බර ඒකෙන් අපිට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඔන්න ඕක තමයි මෙතන තියෙන විශේෂිතම කාරණේ. right? හා. එතකොට ඔන්න අපි කතා කරේ මොනවද? කොන්ද නමලා බිමට පාත් වෙන්නේ නැතුව ධනිස් දෙක නමලා බිමට පාත් වෙන්න ඕනේ. අත් දෙකම පාවිච්චි කරන්න ඕනේ. කඳ කොටස කියන්නේ මේ කොටස. right? බෙල්ලේ ඉඳලා මේ ඉන දක්වා. කඳ කොටස ඍජුව තියා ගන්න ඕනේ. සහ ප්‍රධානම එක අපි වර ශරීරයට ආසන්නව තියාගන්න අවශ්‍යයි. right? ඔන්න ඔය ටික තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. right? අර ආධාරක තමයි අනිත් එක තමයි ආධාරක පතුල විශාල කරගන්න පුළුවන් අපේ උර හිස් පළලට වගේ පාද දෙක මදක් ඈත් කරලා තියාගෙන. right? හරි. අනිත් එක තමයි තව මෙතනදී එකක් තියෙනවා. අපි දැන් ගුරුත්ව කේන්ද්‍රය ගැන ඉගෙන ගත්තනේ 10 වසරේදී. right? වස්තුවක සමබරතාවය පවත්වා ගන්න ඉවහල් වෙන සාධකයක් තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුල හරහා යන්න ඕනේ. දැන් අපි නිකම් මෙහෙම හිටගෙන ඉන්නකොට අපි මොන්නේ මේක අපේ යටි පතුල කියලා. එතකොට අපේ ගුරුත්ව කේන්ද්‍රය මේ හැරේ තියෙනවා. අපි ඔහොම ගුරුත්ව කේන්ද්‍රයේ ඉරක් යනකොට එහෙම කේන්ද්‍රය මගින් ගුරුත්ව රේඛාව ඒක යනවා ගුරුත්ව රේඛාව මේ ආධාරක පතුල හරහා යනවා. අපි දැන් මෙහෙම ඉඳලා බරක් උස්සනකොට හිතන්න මේක වැඩි බරක් කියලා. එතකොට සමහර වෙලාවට මේ සම්පූර්ණ වස්තුවක් විදියට ගත්තොත් මේක ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට යන්න පුළුවන්. මේ හරියට කියකින් අපි දැන් මොකද වෙන්නේ? ගුරුත්ව රේඛාව ආධාරක පතුලේ නෙමෙයි යන්නේ. හරි? ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුලේ නෙමෙයි යන්නේ. එතකොට අපි ඔන්න මොකක් හරි බරක් විශේෂයෙන් ওই බරක් උස්සගෙන ඉන්නකොට වගේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුල හරහා යන විදිහට ඉරියව්ව පාත්ත. දැන් මෙහෙම හිටියොත් මොකද වෙන්නේ? මේව වැටෙනවා. right? ආධාරක පතුලෙන් එළියට පැනනවා ගමන් මේක බැලන්ස් එක නැති වෙනවා. වැටෙනවා. හරි? අපිට මේකට දෙකක් කරගන්න. එකක් තමයි අර අපි අනිත් එකේ කරා වගේ එක් පාදයක් ඉස්සරහින් සහ එක් පාදයක් පිටිපස්සෙන් තියාගන්න.
එතකොට අන්න මේ ආධාරක පතුල විශාල වෙනවා. එතකොට අන්න ආධාරක පතුල හරහා යනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අපිට තව වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ශරීරය පොඩ්ඩක් හඳ ඍජුව තියා ගන්නවා. නමුත් පිටුපසට ඇල කරලා අපේ ශරීරයේ ළඟටම ගන්නවා වස්තුව. එතකොටත් මොකද වෙන්නේ? එතකොටත් මේ හැටි දීපට ගැටලුවක් නැහැ. ආධාරක පතුල හරහා තමයි ගුරුත්ව කේන්ද්‍රයේ ගුරුත්ව රේඛාව ගමන් කරන්නේ. රයිට්. ඔන්න 10 වසරේ අපි කතා කරපු මේ ජීවයාන්ත්‍ර මූල අපි 11 වසරේ කතා කරා මම හිතන්නේ. ඒ ජීවයාන්ත්‍ර මූල ධර්ම ටිකත් හොඳට බලා ගන්න. ඒකට ඒවා අපිට ඉරියව් සඳහා ඍජුවම බලපානවා. විශේෂයෙන් 10 වසරේ ඉගෙන ගත්ත ගුරුත්ව කේන්ද්‍රය සහ සමබරතාවය කියන ජීවයාන්ත්‍ර මූල ධර්ම දෙක. ඒ දෙක චුට්ටක් හොඳට බලා ගන්න. ඒක මේ ඉරියව් වලට ඍජුවම බලපානවා. රයිට්. ඔන්න ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ. රයිට්. හරි. ඒ ටික පැහැදිලිද දැන්? බරක් උස්සීම සහ බරක් උඩ තියෙන එකක් වෙමින් තියෙන තේරුණාද ඒක? සහ ඔක්කොම ටික. පැහැදිලි නේද? මොනාරි බලන්න ගැටලු තියෙනවද? තේරුණා නේද ළමයි? රයිට්. ඉතින් මෙන්න මේක ලියාගමු. තේරුම් නැත්නම් මොනවා හරි තේරුම් නැත්නම් අහන්න. මම නැවත කියලා දෙන්න ගැටලුවක් නැහැ. හරි. මෙන්න මේ ටික අපි ලියාගමු ළමයි. ඔකයි තව චුටි කොටසක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඉවරයි. අපි මේ ටික ලියාගමු.
තව චූටි කොටසක් තියෙනවා මම ලියන්න. මේක ඉවර නම් කියන්න. රයිට්. ඉවර තව ලියනවද? මේක තව ලියනවද කොහොමද? තියෙනවා. තව ලියනවා. හරි. very good one. හොඳයි. මේ ගොඩාක් බෙල් විශේෂතර මේ අමාරු දෙයක් නෙමෙයි ඈ. බොහොම සරල දේවල් දෙකක් තියෙන්නේ. පොඩ්ඩක් අවබෝධ කරගත්තාම මේකේ තියෙන රටාව අය අමුතෙන් මේ පාඩම් කර කර දඟලන දෙයක් නෑ. right? බොහොම සරල. ඒ එකක් ගන්නෙම ලේසිම සාර්ථකයි. ඒ එකක් ගන්න එකත් වැදගත් නෙමෙයි. කවුරු හරි ඒවොත් අහන්නටත් කලින් ඒ කීයද රිසල්ට් ආපුවම මේ ලියලා ඉවරයි සර්. right හරි නේද? මෙන්න මේ කොටසත් මේ පොඩි වාක්‍ය කීපයක් තියෙනවා. ඔන්න ඔච්චරයි. ඒතර පාඩම ඉවරයි. මේක අපි දැන් මේ වෙනම අර ලිව්වට පාඩමේ තියෙන හින්දා එකම තමයි ඈ උඩට ගත්තත් එකයි යටට තිබ්බත් එකම කරුණු ටික පාඩම් කරනකොට ඇයි දෙක වෙන වෙනම අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. එකම කරුණු ටික දෙන්නේ.
right. හරිද ඉවරද? තව ලියනවද? බලන්න තව ලියන කවුරු හරි ඉන්නවද? නේ? right. එතකොට ඔන්න අපි 7 වෙනි පාඩම ඉවරයි. right. දැන් පැහැදිලිද තේරුණාද හැමෝටම? කියලා දෙවිලේ දැන් ළමයිනුත් ඉන්නවා. කියලා දෙනවා දැන් පැහැදිලිද? පැහැදිලි නැත්තම් කියන්නේ ඕන මගේ ක්ලාස් එකේ විතර නෙමෙයි ඕන ක්ලාස් එකේ පැහැදිලි නැත්තම් නේද? සල්ලි ගෙවලා ඕගොල්ලෝ ඉගෙන ගන්න වෙන්නේ. කාට හරි තේරෙන්නේ නැත්තම් ගුරුවරයාගෙන් අහලා තේරෙනකන් ඉගෙන ගන්න. right? හරි. මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ අහන්න? විශේෂයෙන් අලුතෙන් සම්බන්ධ වෙන ළමයි මොන හරි ගැටලු තියෙනවද අහන්න දේවල්? නැත්නම් මොනවද? right. එතකොට අපි දැන් ලබන සතියේ මේ විදිහටම 8 වෙනි පාඩම මේ විදිහට කරමු. අපි පුළුවන් තරම් බලමු ඉක්මනින්ම පාඩම් ටික ඉවර කරගන්න. මොකද අපිට එතනින් එහාට පාස් පේපර්ස් ඒක තමයි වැදගත්. O level විභාගයට ඕනම සබ්ජෙක්ට් එකකට වැදගත් මේවා තීරි ඉගෙන ගන්න ඕනේ. මේ ඉගෙන ගත්තට පස්සේ ඒවා ඉගෙනගෙන පැත්තකින් තියාගෙන වැඩේ තමයි පාස් පේපර්ස් කරන එක හොඳට මතක තියාගන්න එක. ඒක අපිත් ඒ කාලේ O level කාලේ කරපු වැරද්දක් තමයි පාඩම් කර ඉඳියා. හරි පාස් පේපර්ස් මේ ටික කරන්න ඉගෙන ගන්න පාඩම් කරන්න පැත්තකින් තියාගෙන පාස් පේපර්ස් කරගෙන යන විශේෂයෙන් ගණිතය වගේ විෂයන් වල. එතකොට අපිට තේරෙනවා මොනවද එන ප්‍රශ්න කියලා. හරි? ඒ පාස් පේපර්ස් අවුරුදු 5ක 6ක 7ක විතර කරපුවාම අපිට තේරෙනවා මොනවද එන්න පුළුවන් ප්‍රශ්න. හරි? මොනවද පාඩම් කරන්න ඕනේ මොනවද පාඩම් කරන්න ඕනේ නැත්තේ. right? ඒ ටික හොඳ අවබෝධයක් එනවා. right. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. right? අපි ලබන සතියේත් මේ විදිහටම 8 වෙනි පාඩම පටන් ගන්නවා. 9 වෙනි පාඩමේ ඉඳන් සාමාන්‍ය විදිහට අපි පන්තිය කරගෙන යන්. අපි බොහොම ඉක්මනින් වලට ටියුට් එකක් දෙයි. අපි මේ පාඩම කරන අතරේ ටියුට් එකත් පුරවගෙන යන්. ඒක ටියුට් එක හම්බුනහම. right? හරි. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු ළමයි. next week හම්බ වෙමු 8 වෙනි පාඩමේ. okay? නම් good night හැමෝටම. අයබෝවන්. next week හම්බ වෙමු. right. මාත් වෙනවා.